ඉතින් ආයුබෝවන් හැමෝටම කොහොමද 2025 මට නම් මාස 6න් ඉවරනවා වගේ. හැබැයි ඉතින් පුළුවන් වෙලාවට අපි ගොඩක් තැන් බලන්න ගියා. අන්තිමටම එන නිවාඩුව නත්තල් නිවාඩුවනේ. ඉතින් අපි කැම්පින් එකක් ප්ලෑන් කරා. හැමෝම එක්ක ලියම්ගේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක. ඔය ඉස්සරහින් යන්නේ ගවිඳු. එයාලත් අපිත් එක්ක අද ජොයින් වෙනවා. ඉතින් හොඳ කැම්පින් ස්පොට් එකක් අල්ලගන්න ඕනේ හින්දා අපි මෙල්බර්න් වලින් උදේම පිටත් වුණා. පැයක විතර ඩ්‍රයිව් එකකට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ඇල්ෆ් මිල වල නතර කරා. පොඩි අයටත් විනෝද වෙන්න පුළුවන් වුණා. එතරම් එහා පැත්තෙන් අපි තව දර ටිකකුයි වතුර බෝතල් ටිකකුයි ගත්තා. මොකද අපි යන්නේ ෆ්‍රී කැම්ප් සයිට් එකකට. ඉතින් ෆැසිලිටිස් මොකුත් නැහැ. ඉතින් වෙනද වගේම කෑම කාලා ටික දුරක් යනකොට පොඩි නිදිමතක් ආවා. මේ බලන්නකො කැලේ ඔහේ පැලවෙච්ච ඇපල් ගහක්. කවුරු හරි දන්නව නම් මේ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. මෙතනින් රයිට් දකුණට දැම්මොත් එහෙම දෙන්න හිටියේ. මෙන්න මෙතනින් මෙන්න මෙතනින්. අම්මා මහර සෙනගක් ඉන්නවටද? මම ඉන්නවනේ. ඉන්නවා. මෙතනින් දාමුනේ. බබා. ආ. අප්පට උණු. හැදලා යන්න වෙයිද? ඔන්න අපි කැම්ප් සයිට් එකට නම් ආවා. බලමු අපිට හොඳ තැනක් අල්ලගන්න පුළුවන් වෙයිද කියලා. මෙතන තියෙනවා ගහ ගාව. ඒක ගහක් කැටෙනවා. අර ගොල්ලෝ හොයනවා මෙහෙත්. ඉතින් ක්‍රිස්මස් කියලා නෑ මුළු කැම්ප් සයිට් එකම බුක් වෙලා වගේ. ඉතින් තියෙන හැම තැනකම කවුරු හරි ඉන්නවා. මොකද කරන්නේ? සාගරය බඳු තවද හගිය යන්නේ මොකද? එතන ගහලා. එතන ගහලා මම හිතාගෙන ආපු තැන ගහලා කිව්වා. වාහන අයින් කරගන්න නැත්නම් මොකද බැක් එක නයිස් ප්ලේස් එකක් නේ. ඔව් එතන හරියි. මම මුන්නම් යයි මුන් නයිට් කරේ ඒක එක්කනේ මේ වගේ. පොඩ්ඩක් කතා කරලා බලන්න ඇවිල්ලා. මේ එහා පැත්තේ තියෙන ගඟට කියන්නේ කිං රිවර් කියලා. මේකෙන් මේ ගොඩක් අය මේ ගඟට කැමති. මේකේ වතුර හරිම පිරිසිදුයි. ඉතින් ගොඩක් කැම්ප් සයිට්ස් තියෙනවා මේ ගඟ දෙපැත්තේ. මේ කැම්ප් සයිට් එක කිලෝමීටර් 2ක් විතර තියෙනවා. ඉතින් ටිකක් ඇවිදලා හොඳ තැනක් හොයාගන්න ඕනි ආවට පස්සේ.
ඉතින් ඔයාලත් එන්න හිතාගෙන ඉන්නවා නම් මම තව විස්තර ඉස්සරහට කියන්නම්. එපා ඉන්න තැනක ඉන්න පාරිස්සමට. ඔයාලට විතර මල් කොටලා තමයි දැන් ගන්න වෙන්නේ. එතන වැඩේ ඔතන ගින් මේ ෆයර් පොට් එකක් නෑ. කො? අපි අර අතන ඉන්නකනේ. මෙතන ඔයගොල්ලෝ ප්ලෑන් කරගෙන මෙතන කැලෑවක් තියෙනනේ. ඔව් මෙතන කැලෑව. අපි මේ කැලෑවක් උපනක් නැති කෙනෙක් ඉන්නේ. අපිට යන්න මේ බලමු. නෑ එන්න එපා. ඔයාලා පොඩ්ඩක් ඉන්නකෝ. අර රූමේ ඇත්තක් අරූගේ මං හිතන්නේ අර ජිප් එක. ඔය පැත්තට මං හිතන්නේ ආයෙ ගිහලා වැඩක් වෙයි කියලායි. කොම්පෙක් සමාල් කරන්නේ ඒක වහලා තියන්නේ. අපිට වහන්න අවස්ථාවේ උඹර වාහනේ මොකද කොස් කරගෙන ඉන්නේ අපද මේ මෙතනත් අර කොච්චර ඉඩක් තියෙන තැනක්ද කියන්නේ. මෙතන තියෙන මේ ගංගාව. මේ හරි හොඳ නැද්ද? මේ රිවර් එක ළඟම තියෙනවා. අපි ඉස්සරහින් පල්ලෙහාට ඒගොල්ලෝ නවත් එතන ගහ ගන්න කියලාත් කියනවා. ගහ ගන්නලු? ඉතින් ඔන්න පැයක් විතර හොයලා අපිට පර්ෆෙක්ට්ම ප්ලේස් එකක් හම්බුණා. හරිම නිස්කලංකයි. කවුරුවත් අහලා පහළ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ ටෙන්ට්ස් ටික ගහගෙන ලස්සන තැනක සෙටල් වුණා. පේනවා නැත්ද කියලා පේනවා. අපි අර රන්දරේ පයින් ගල් පීත් දිනවද කියලා පේන්නේ. Now it's better. අම්මා ඒක පයින් දෙන්නම දෙන්නවා. නෑ කාගේවත් නෙවෙයි. ඩැඩි මේක ගන්න දෙන්න. මොකද්ද ඒ කරන්නේ? ෆෝටෝවට දෙන්න. දෙකට කඩන්න. අයිස් බුබුරුවට පුතේ වගේ ඇද්දම හරි රිස්කි. I got one. Got one? No, we have to eat.
Oh, David has lights. Now you can do what? Look at my car. Look, campfire for me because I finish a lot. See the campfire? අර හැටුල්ල තමයි උඩින් ඉන්නේ අර. තනිතරු අර ලොකු ඇහැ තමයි අර පේන්නේ. ඇහැට. Liam, show off කරන්න. සින්දුවක් කියමුකෝ. කම්ප්ලේන්ට් එකක් තියෙනවා අපිට කියයි. It's not a mosquito bite. Yay! Not fair. ඉතින් මේ කැම්ප් සයිට් එක ගැන තව විස්තර කියනවා නම් මේකේ බුකින් ෆී එකක් නෑ, කම්ප්ලීට්ලි ෆ්‍රී. සෙටප් එක ෆස්ට් කම් ෆස්ට් සර්ව් බේසිස් තමයි යන්නේ. ටෙන්ට්ස්, ට්‍රේලර්ස්, කැම්පර් වෑන්ස් ඕනි එකක් මේක සෙටප් කරන්න පුළුවන්. හැබැයි මෙතන පවර්ඩ් සයිට්ස් එකක්වත් නැහැ. ලිමිටඩ් ෆැසිලිටිස් තියෙන්නේ. ඉතින් හොඳම දේ උදෙන් මේන එක weekend එක එනවා නම් Friday evening හරි Friday morning හරි එන්න. මොකද මෙතන ස්පොට්ස් ඉක්මනටම ෆිල් වෙනවා. fire pits තියෙනවා, non flushing toilets තියෙනවා. හැබැයි අපි නම් portable toilets අරගෙන ආවා. ඉතින් ඒක ඔයාලා manage කරගන්න කැමති විදියට. ඔයාලට dog එකක් ඉන්නවා නම් එයාවත් එක්ක කරගෙන ඉන්න පුළුවන්. හැබැයි general rules apply වෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි උදේම ඇවිත් තැනක් අල්ලගන්න එක. මොකද පීක් සීසන් එකට හොලිඩේස් වලට ෆුල් සයිට් එකම පැක් වෙනවා. It's not playing. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලුවා නම් බොහොම ස්තුතියි.
වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. කැම්ප් සයිට් එක අවට තවත් ගොඩක් ලස්සන තැන් තියෙනවා බලන්න. Powers Lookout, Paradise Falls වගේ තැන්. ඉතින් අපි හිතුවා එන ගමන් Paradise Falls බලාගෙන යනවා කියලා. හැබැයි අවාසනාවකට ඇල්ලේ වතුර තිබුණේ නැහැ. ඔයාලා බලන්න YouTube එකේ search කරලා මේක හරිම ලස්සන දියැලක්. හරිම සුවිශේෂී දියැලක්. ලොකු platform එකක් තියෙනවා ඇල්ල පිටිපස්සේ. ඉතින් ඇල්ල පිටිපස්සේ ඉඳන් ඔයාලට ඇල්ල බලන්න පුළුවන් හොඳට වතුර තියෙන දවසට. හරිම ලස්සනයි. මිස් කරගන්න එපා. වහින දවස් ටිකක් නම් අනිවාර්යයෙන් මෙතනත් ඇවිල්ලා යන්න.